ආයිබෝවන් MR කුකින් කුමාරී YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ පාන් පිටි වලින් උඳු වඩේ. ඔයාලා මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ තියෙන්නේ උඳු වඩේ හදන්න අවශ්‍ය පාන් පිටි ටික. ඒ වගේම මේ තියෙන්නේ මං හීනියට කපාගත්ත ලූණු අම්මිරිස් සහ කරපිංචා ටික. ඒ වගේම කෑලි මිරිස් ලුණු කහ චුට්ටම චුට්ටයි අරන් තියෙන්නේ. මේ තියෙන්නේ ඊස් ටික. මේ ඊස් ටික මද රස්නේ උණු වතුර දාලා අපි ඇක්ටිව් වෙන්න විනාඩි 5ක් වහලා තියාගන්න ඕනේ. මං මේ සැහැඳි 4මාරක් වගේ දානවා. ඒකල ඒක හොඳින් කලවම් කරනවා. මේ විදිහට ඔයාලත් හොඳින් කලවම් කරගන්න. සාමාන්‍යයෙන් මද රස්නේ උණු වතුර තමයි ගන්න ඕනේ. දැන් අපි ඒක වහලා තියාගමු. දැන් අපි යමු අපේ පිටි මිශ්‍රණය අනා ගන්න. මම දැන් ඒකට හීනියට කපාගත්ත ලුණු ටික එකතු කරනවා. ඒකලා හීනියට කපාගත්ත කරපිංචා ටිකත් දාගමු අපි මේ විදිහට. අවසානට අපි මේ විදිහට කෑලි හීනියට කපාගත්ත මිරිස් ටිකක් දාගෙන හොඳින් මේ ටික අපි කලවම් කරගමු. දැන් අපි මේකට අපේ කෑලි මිරිස් ටික එකතු කරගමු. ඒ වගේම කහ චුට්ටක් දාගමු. ඊට පස්සේ ලුණු ටිකත් අපි මේ විදිහට දාගමු. ඉතින් මේ විදිහට හොඳින් කලවම් කරමු. ඒක අපි අනන්න ගන්නෙත් මද රස්නේ උණු වතුර. සාමාන්‍යයෙන් අපිට අත දාන්න පුළුවන් තරම් පරිමේ උණු වතුර ගත්තාම ඇති ගොඩක් නෙමෙන්නේ නැතුව ගොඩක් රස්නෙන්නේ නැතුව මද රස. මේ තියෙන විනාඩි 5කට පස්සේ ඇක්ටිව් වුණ මගේ ඊස් ටික. දැන් ඒකත් මම මගේ පිටියකට මේ විදිහට දාගන්නවා. දාගෙන හොඳින් දැන් මේක කලවම් කරගන්නවා. ඇත්තටම හැන්ඩෙන් අනන්න අමාරුයි. ඒ නිසා මම අතින් අනන්නේ. හැන්ඩෙන් හොඳට කලවම් කරගන්න අමාරු හින්දා අපි මෙහෙම මද රස්නේ උණු වතුර ටික ටික දාලා මේක අනාගමු. දැන් මම අතින් මේ විදිහට හොඳට ඒක අනාගන්නවා. ඒක අපි අනාගද්දි ගොඩාක්ම දියාරුත් නැතුව ඝනකමුත් නැතුව අනා ගන්න ඕනේ. මොකද මේ ගොඩාක් ඝනකම වුණොත් එහෙම අපි පාන් පිටි වලින්නේ වඩේ හදන්නේ ඒක හයි වෙන්න බලනවා. ගොඩාක් දියාරුවට හදන්නත් එපා. එහෙම වුණොත් එහෙම මේ අර ලස්සන්ට හොඳට වඩේ ගෙන්න මේ ඔයාලට පේනව නේද මං අනාගෙන තියෙන හැටි. මේ විදිහට අර ඇලෙන මට්ටමට අන්න මේ විදිහට ඔයාලත් අනා ගන්න. දැන් මේක හොඳින් මං අනලා තියෙන්නේ. දැන් මේක මං පැයක් වගේ වහලා තියාගන්නවා. මේ මිශ්‍රණේ දෙගුණ තුන්ගුණේ වගේ වෙන්න. මම එහෙම හොඳට මේ පිටිකොලයකින් එහෙම වහලා සාමාන්‍ය රස්නේ තැනකින් අපි තියනවා නම් පැය භාගෙන් මේක හදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මගේ පැයකට පස්සේ මගේ පිටි මිශ්‍රණය. බලන්න ඒක දෙගුණ තුන්ගුණේ ලොකු වෙලා තියෙන වලට පේනවද? දැන් මම මේක අපේ වතුර ටිකක් ගාලා හොඳට මේ විදිහට ඔයාලත් වතුර ටිකක් ගා ගන්න. ගාලා මම පිටි මිශ්‍රණය ඔක්කොම මෙහෙම එකතු කරගන්නවා. වතුර ගොඩාක් ගා ගන්න එපා. එහෙම වුණොත් පිටි මිශ්‍රණය දියාරු වෙන්න බලයි. අපේ සාමාන්‍ය වතුර ගාලා තමයි මෙහෙම ඔක්කොම එකතු කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට අත් දෙක වතුරේ පොඟවලා මේ විදිහට පිටි පොඩි ගුලියක් කඩා ගන්නවා. කඩාගෙන දැන් අපි ඒක පාටියට දාගන්නයි හදන්නේ. මේ විදිහට ඔයාලත් දාගන්න. දැන් පේනව නේද ඔයාලට ඒක පිපිගෙන එනවා. මේ විදිහට ඔයගොල්ලෝ හදාගන්න.
මේ වගේ රන්වන් පාට වීගෙන එද්දි බාගන්න ගොඩාක් මේ බැද ගන්න එපා. දැන් මගේ මේ පාට පේනව නේද? මේ මගේ මේ වඩේ ගෙඩි ඇති. මේ වගේ රන්වන් පාට වෙනකොට ඔයාලත් බාගන්න. ලස්සනට පිපිලා තියෙනවා පේනව නේද? මුළු වඩේ වගේම. මේ විදිහට දැන් අපි අර අතේ ඇලෙන නිසා වතුර ගෑවට ඇලෙන නිසා අපි තාච්චියට ටිකක් මෙන්න මේම අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට කියන්නේ පරිස්සමට මේ අල්ලගන්න. මොකද නැත්නම් තෙල් ළඟට විසි වෙන්න බලනවා. දැන් මම මගේ වඩේ ටික ඔක්කොම බැදලා ඉවරයි. මේ තියෙන්නේ බලන්න. අර උඳු වඩේ වගේම සොෆ්ට් එකට තියෙන වලට පේනව නේද? බලන්න. මේ ඔක්කොම එක විදිය. දැන් මම ඔයාලට එක ගෙඩියක් කපලා පෙන්නනවා ඇතුළ. මේ බලන්න. රාම්පිටි කියලා කියන්නවත් බෑ. මේ උඳු වඩේ වගේම තමයි සොෆ්ට් එකට තියෙනවා. මම ඒක කන්න රස ලුණු මිරිසකුත් හදාගෙන තියෙන්නේ. දැන් මගේ වඩේ ටික හදලා ඉවරයි. ලුණු මිරිසත් හදලා ඉවරයි. ඇත්තටම අපි හවස තේ වෙලාවට කන්න තමයි මේ උඳු වඩේ ටික හදාගත්තේ. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. දැන් තියෙන්නේ අපිට මේකේ රස බලන්න. ඔයාලා අනිවාර්යෙන් හදලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි.